සුබ සන්ධ්‍යාවක්. ලෝක බලවතුන් අතර සීතල යුද්ධය දැන් ඍජු මිලිටරි ගැටුමක් දක්වා වර්ධනය වෙමින් පවතිනවා. මීට සුළු මොහොතකට පෙර අට්ලාන්ටික් සාගරයේදී ඇමරිකානු නාවික හමුදාව විසින් රුසියානු දජය යටතේ ගමන් කරමින් තිබූ මැරිනේරා බෙල්ලා 1 තෙල් ටැංකි නෞකාව සිය බාරයට ගෙන තිබෙනවා. රුසියානු සබ්මැරීන සහ යුද නැව්වල ආරක්ෂාව මැද්දේ ගමන් කළ මෙම නෞකාව අල්ලා ගැනීමට ඇමරිකාව සමත් වූයේ කෙසේද? මේට රුසියාවේ ප්‍රතිචාරය කුමක්ද? අද අපේ පුවත් වාර්තාවෙන් ඒ සියල්ල විස්තරාත්මකව ඉදිරිපත් කරනවා. මෙම නෞකාව අල්ලා ගැනීමේ මෙහෙයුම අද ඊයේ ආරම්භ වූවක් නොවේ. මුලින් බෙල්ලා 1 ලෙස හැඳින්වූ මෙම නෞකාව ඉරානයට අයත් එකක් වන අතර එය වෙනිසුවෙලාවේ සිට රුසියාවට තෙල් ප්‍රවාහනය කරමින් සිටියා. ජාත්‍යන්තර මුහුදු සීමාවලදී නැව් මාර්ග වෙනස් කරමින් සහ සංඥා පද්ධති අක්‍රිය කරමින් පලා යාමට උත්සාහ කළ මෙම නෞකාව අල්ලා ගැනීමට ඇමරිකානු වෙරළාරක්ෂක බලකායේ USCGC මුන්රෝ නෞකාව සති කිහිපයක් පුරා ලුහුබැඳ ගියා. අවසානයේ උතුරු අට්ලාන්ටික් සාගරයේදී ඇමරිකානු විශේෂ බලකාය ස්පෙෂල් ෆෝසස් හෙලිකොප්ටර් යානා මගින් නෞකාවට ගොඩවෙදී එය පාලනයට ගෙන තිබෙනවා. මෙම මෙහෙයුමේ ඇති වඩාත්ම බරපතල තත්ත්වය වන්නේ රුසියාව මෙම නෞකාව ආරක්ෂා කිරීමට සිය නාවික බලය යෙදවීමයි. රුසියානු සබ්මැරීනයක් සහ යුද නැව් කිහිපයක් මෙයට ආරක්ෂාව ලබා දුන්නත් ඇමරිකානු හමුදාව ප්‍රහාරයට සූදානම් වන විට රුසියානු යාත්‍රා පසුබැස ඇති බව වාර්තා වෙනවා. මෙම දැවැන්ත මෙහෙයුම සඳහා එක්සත් රාජධානිය UK සිය පූර්ණ සහාය ලබා දුන් බව බ්‍රිතාන්‍ය ආරක්ෂක ලේකම් ජවුන් හීලි තහවුරු කළා. මේ ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය එක්ව රුසියාවේ ෂැඩෝ ෆ්ලීට් හෙවත් රහස් තෙල් ප්‍රවාහන ජාලයට එල්ල කළ මරු පහරක් ලෙස හඳුන්විය හැකි. ඇමරිකානු ආරක්ෂක ලේකම් පිට් හෙග්සෙත් නිල වශයෙන් ප්‍රකාශ කළේ වෙනිසුවෙලාවේ තෙල් සම්බාධක තවදුරටත් ක්‍රියාත්මක වන බවත් ලෝකයේ ඕනෑම තැනකදී ඒවා උල්ලංඝනය කරන්නන්ට එරෙහිව ඇමරිකාව ක්‍රියා කරන බවත්ය. මීට අමතරව කැරීබියන් මුහුදේවී MT සෝෆියා නැමැති තවත් තෙල් නැවක්ද ඇමරිකාව විසින් අත්පත් කරගෙන තිබෙනවා. රුසියානු විදේශ අමාත්‍ය සර්ජී ලැව්රෝ පවසන්නේ මේ ජාත්‍යන්තර මුහුදු නීති උල්ලංඝනය කිරීමක් බවත් තම පුරවැසියන්ට ගෞරවනීය ලෙස සලකන්න ලෙසත්ය. රුසියානු දජය සහිත නෞකාවක් අල්ලා ගැනීම රුසියාව සහ ඇමරිකාව අතර ඍජු යුද්ධයකට මඟ පාදාවීද? ට්‍රම්ප් පාලනයේ මෙම දැඩි ක්‍රියාකාලපය ලෝක සාමයට තර්ජනයක්ද? ඔබේ අදහස පහලින් කමෙන්ට් කරන්න. ලෝක දේශපාලනයේ මෙවැනි උණුසුම් තොරතුරු එසැනින් දැනගන්න අපේ චැනලය සබ්ස්ක්‍රයිබ් කරලා රැඳී සිටින්න. ස්තුතියි.